ඔන්න මං අද ඔයාලට අරගෙන එන වෙනස්ම රෙසිපි එකක්. අදත් වෙනද වගේම ආදරයෙන් පිළිගන්නවා බාගි බ්ලොග්ස් මගේ YouTube channel එකට. අ, අද බලමු මොනවද හදන්න යන්නේ කියලා. මට මේකට ඕන වෙනවා කරවිල, ඒ වගේම මාළු මිරිස්, ඒ වගේම ලූණු ගෙඩියක්, තව තක්කාලි ගෙඩි දෙකක්, ඒ වගේම සුදු ලූණු. ඊට පස්සේ මට ඕන වෙනවා කරපිංචා. මං අද හදන්න යන්නේ ඇත්තටම කරවිල බැදුමක්. කරවිල කන්නේ නැති කට්ටියට මේ විදිහට හැදුවොත් අනිවාර්යයෙන්ම කවා ගන්න පුළුවන්. අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. කරවිල කරලා අරගෙන මේ විදිහට මැද ටික සුද්ධ කරගන්න. මේ පාර මට ලොකු කරවිල කරලක් හම්බුණා. ඒක නිසා මට ඒක වැඩි. මං ඒකයි භාගයක් ගත්තේ. මේ විදිහට හැන්දක් අරගෙන මැද ටික ඔක්කොම සුද්ධ කරගන්න. ඊට පස්සේ ගොඩක්ම හීනි පෙතිවලට අපි මේක කපන්න ඕනේ. ගොඩක්ම හීනි වෙන තරමට අපිට මේක බැද ගන්න මාර ලේසි. ඉක්මනට බැද ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට කපා ගන්න. මෙන්න මේ වගේ හීනි වෙලා තියෙන්න ඕන. පොඩි කරවිල කරලක් ගන්නවා නම් ඔයාලට මේ දෙකට පලන්න නැතුව රවුම් විදිහටම කපා ගන්න පුළුවන්. ඊට පස්සේ තක්කාලි ගෙඩියත් මේ වගේ කපා ගන්න පොඩි කොටු වෙලට. මේ වගේ කපා ගන්න. ඊට පස්සේ මාළු මිරිස් කරලත් රවුම් වෙන විදිහට කපා ගන්න. මේකට සැර මාළු මිරිස් වලින් ගත්තොත් හොඳයි. මේ බලන්න මෙන්න මේ විදිහට එන්න ඕනේ. චූටි කෑලි වලට ගොඩක් ලොකු වෙන්න බෑ. හරි මම මාළු මිරිස් ටිකත් කපාගෙන ඉවරයි. ඊළඟට මම ලුණු ගෙඩිය කපා ගන්න තමයි යන්නේ. ඒකත් මේ වගේ හීනි පෙති වලට ලියා ගන්න. අනිත් ටිකත් ලෑස්ති කරගන්න මේ වගේ සුදු ලුණු ටිකත් කපා ගන්න පොඩි කෑලි වලට. ඊට පස්සේ අපි මේ ටික බෙද ගන්න ඕනේ. බලමු අපි පොඩි තාච්චි පේ තියලා ඒකට පොල් තෙල් ටිකක් දාගෙන මුලින්ම අපි බෙද ගන්න ඕනේ අපේ කරවිල ටික. කරවිල ටික බෙදෙනකොට අනිවාර්යයෙන්ම ඒක කවලම් කර කර ළඟට වෙලා ඉන්න ඕනේ. මොකද ටක් ගාලා පිච්චෙනවා නැත්තම්. කළු පාට වුණොත් වැඩක් නැහැ. මොකද එතකොට ගොඩක්ම තිත්තයි. අපේ ගෙවල් වල හස්බන්ඩ්ලා ළමයි එතකොට කරවිල කන්නේ නැති ගොඩක් අය ඉන්නවා. කරවිල ඇත්තටම තිත්ත නිසා කවුරුත් කන්න කැමති නැහැ. ඒක දැන් වැඩිහිටියෝ විතරක් කන කෑමක් කියලා. ඒක නිසා කන්නේ නැති ඕනම කෙනෙක්ට කවන්න පුළුවන් හොඳම විදිහක් තමයි මේක. මේක බදින්න නැතුව නිකන් සම්බෝලයක් වගේ හදන්නත් පුළුවන්. මම නම් ගොඩක් වෙලාවට මෙහෙම බැදලා හදන්නේ. මම කරවිල වලින් සම්බෝලයක් හදන විදිහත් ඔයාලට කියලා දෙන්නම්. මෙන්න මේ විදිහට බැදෙන්න ඕනේ. මේ වෙලාවෙදී මේකෙන් 70%ක් විතර බැදිලා ඉවරයි. මෙන්න මේ පාටට එනකොට අපිට පුළුවන් මේක තෙල් එකෙන් අයින් කරගන්න. මෙන්න මේ වගේ ලා දුමුරු පාටක් එනකොට අපිට මේක අයින් කරගන්න පුළුවන්. මම ඉක්මනට මනේ ටිකක් බෙද ගන්නවා. මම මේ ටිකක් වැඩිපුර දාන්නේ මට ඉක්මනට මේක දෙපාරකට බෙදලා ඉවර කරගන්න ඕන නිසා. නැත්තම් ඔයාලට පුළුවන් නම් වෙලාව තියෙනවා නම් චුට්ට දාලා හැමින් සැරේ බෙද ගන්න පුළුවන්. ඒකත් ඒ විදිහට බෙදෙනවා. මම ඒ ටිකට මම සුදු ලුණු ටික එකතු කරගන්න හදන්නේ. ඒක වෙනම බදින්න ඕනේ නැහැ. මේ කරවිල ටිකත් එක්කම බෙද ගන්න පුළුවනි අපිට. කරවිල කියන්නේ ගොඩාක් ගුණ කෑමක්. ඒක නිසා මොන විදිහට මේක හැදුවත් හරිම ගුණයි, හරිම රසයි. ඒකත් මේ විදිහට බෙදිලා ඉවරයි ගානට. මේකත් පා ගන්නවා මම. ඊට පස්සේ අපි මේ තෙල් ටිකෙන්ම මාළු මිරිස් ටික බෙද ගන්න ඕනේ. හරිම ලේසි මේක හදන්න. කරි එකක් හදනකොට කිරි දාන්නයි යනම් මනම් කේස් ගොඩයි. මේ වගේ බෙදුමක් හදනකොට එහෙම කිසි කේස් එකක් නැහැ. මාළු මිරිස් ටික බැඳගෙන අපිට ඔක්කොම එකට දාලා මික්ස් කරගන්න විතරයි තියෙන්නේ. මාළු මිරිස් ටිකට
කරපිංචා ටිකක් දාලා බෙද ගන්න පුළුවන් ඔයාලට ඕන නම්. මම අර ඉස්සෙල්ලා සුදු ලුණු දානකොටම කරපිංචාක් දැම්මා. මට ඒක රෙකෝඩ් කරගන්න බැරි වුණා ඇත්තටම. මේ තියෙන්නේ මම කලින් බැදගත්ත ඒවා ටික. ඔක්කොම බැදිලා තියෙන්නේ. මේ තියෙන්නේ මගේ සම්බෝලේ. අර අපි බැදගත්ත දේවල් ටික ඔක්කොම එකට එකතු කරලා ගම්මිරිස් කුඩු ටිකකුයි ලුණු කුඩු ටිකකුයි දෙහි බෑයකුයි දාලා හොඳට අතින් පොඩි කරගන්න. ඊට පස්සේ ඔයාලට රස මේ වගේ සම්බෝලයක් හදාගන්න පුළුවන්. ඕනම අමුත් එක්ක එනකොට ඒ ඕනම වෙලාවකට දවල් කෑමට රෑ කෑමට ඕනම වෙලාවක හදන්න පුළුවන් රස මේ කරවිල බැදුම අපි try කරලා බලමු. Thank you.